Unjara gue. Sir. Yana mana we. ජයවා මිත්‍රුනේ ජයවා මම අද තමුන්නාන්සේලා ඉදිරියට එන්නේ අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ හිටපු තමුන්නාන්සේලාගේ මහජන නියෝජිත හැටියට මෙතෙක් කාලයක් තමුන්නාන්සේලාට මම කියන දේ කරා කරන දේ කිව්වා. ඇත්තටම ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් විනී සිටි එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මට පොන්දක් තියාගෙන තමුන්නාන්සේලා ළඟට මේ විදිහට කතා කරන්න පුළුවන්. ආදරණීය මිත්‍රවරුනි මේ අවුරුදු 25 තුල තමුන්නාන්සේලාගේ ගමට කරන්නට බැරි වුණ වැඩ දෙකක් තියෙනවා. ඒ නිසා මම ඊටාත්ම කාරුණික තමුන්නාන්සේලා ඉල්ලා සිටිනවා මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් මාව ජයග්‍රහණය කරලා පස්සේ තමුන්නාන්සේලා ගමට අනිවාර්යයෙන්ම උඩින් කම්බි ඇදලා කම්බි දිගේ විදුලිය ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි මිත්‍රවරුනි තමුන්නාන්සේලාගේ ගමට යටින් බට දාලා බට දිගේ දැලි ලබා දෙනවා. ඒ නිසා මම කාරුණිකව ඉල්ලා සිටිනවා අවුරුදු 25ක් තිස්සේ මට ඉටු කරන්නට බැරි වුණ මේ කාර්යයන් දෙක මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාව ජයග්‍රහණය කරලා පස්සේ අනිවාර්යෙන්ම තමුන්නාන්සේලාගේ ගමට ඉටු කරලා දෙනවාමයි. බොරු පොරොන්දු දෙන ජනතා පුත්‍රයෙක් නෙවෙයි මම. ඒ නිසා තමුන්නාන්සේලාගේ වටිනා මනාප තුනෙන් එකක් මට දෙන්නට කියලා මම තමුන්නාන්සේලාගේ ඊ타ත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි ජයෝ. හොඳයි. ඔබේ නැරඹුවේ චරිත නිරූපණය. චරිතයක් නිරූපණය කරලා පෙන්වන එකක් තමයි ඔබ නැරඹුවේ. ඒ චරිත නිරූපණයේ සුවිශේෂත්වයක් තියෙනවා. සුවිශේෂත්වය තමයි ඒ චරිතය මේට පෙර ඔබ නාට්‍යක හෝ වෙන යම් අවස්ථාවක දැකලා නොතිබෙන්නට පුළුවන්. ඒ නිසාම ඒක සුවිශේෂයි. එය සුවිශේෂ වන්නේ ශනිකව නිරූපණය කරපුවක් නිසා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ශනික නිරූපණ කියන නාට්‍යාරංකලාවට පාදක සෛද්ධාන්තික හා ප්‍රායෝගික කාරණාවක් පිළිබඳව. අප ජීවත් වෙන සමාජයේ ඒ වගේම විවිධ පරිසරයේ විවිධ පුද්ගලයන් ඇසුරු කරන්නට ඔබට මට හම්බ වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන් සමග වැඩ කරන්නට, ඔවුන් සමග කතා බහ කරන්නට, ගැටෙන්නට විවිධ අවස්ථාවන් වලදී ඔබටත් මටත් හම්බ වෙලා තියෙනවා. හිතලා බලන්න ඔබ ඉගෙන ගන්නා පාසලේ, ඔබේ නිවසේ, ඔබේ පරිසරයේ සහ වෘත්තීය ජීවිතයේ හැම අවස්ථාවකදීම ඔබට විවිධ පුද්ගලයන්ගේ චර්යාවන්, ඒ වගේම කතා බහ කරන විලාසයන්, ගමන බිමන ඇතැම් විට යම් කෙනෙක් අනුකරණාත්මකව කරලා පෙන්නනවා ඔබ දැකලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට ඔබ ඔවුන් පිළිබඳව අනුකරණාත්මක කරලා පෙන්නලා තියෙන්න පුළුවන්. විශේෂයෙන් පාසල් දරුවෝ මම දැකලා තියෙනවා Taman ඉගෙන ගන්නා ගුරුවරයාගේ චරිතේ, චර්යාවන්, ඔහුගේ කතා විලාසයන්, ගමන බිමන අනුකරණාත්මකව කරලා පෙන්වන එක මම දැකලා තියෙන කාරණයක්. ඒ නිසා මේ අනුකරණය විවිධ පුද්ගලයන් සමහරට ඔබ නොකරත් විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවලදී අනුකරණය කරමින් කියන කතා, කරන ක්‍රියාවන් ඔබ අසා තියෙන්නට පුළුවන්. ඔබ දැක තියෙන්නට පුළුවන්. ඉතින් අපි මේ දැකලා තියෙන ඔබ කරලා තියෙන ඒ නිරූපණය නාට්‍යාරංකලාවේදී, නාට්‍යාරංකලා විශේෂයේදී න්‍යායාත්මකව හුදු අනුකරණය විතරක් නෙවෙයි, නිකන් කරලා යමක් කරලා පෙන්නන එක නෙවෙයි, න්‍යායාත්මක ප්‍රායෝගික විෂයපතයත් එක්ක ගුණාත්මක භාවයෙන් යුතුව නාට්‍යානුසාරීව සහ නාට්‍යෝචිත භාවයෙන් යුක්තව කරන එක ශනික නිරූපණ කාර්ය හැටියට හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම ශන කියලා කියන්නේ මොකද්ද? ශන කියලා කියන වේලාවට කියන ශන. අවස්ථාවට කියනවා ශන කියලා. ඒ වගේම ඇසිපිය හෙළන කාලයෙන් 4 කොටසටත් ශන කියලා කියනවා. අපිට වැදගත් වෙන්නේ ශන කියන වචනයට වැඩිය ශනික කියන වචනේ. ශනික කියලා කියන්නේ ඇසිල්ලක් පවතින කියන අර්ථය තියෙන ශනික කියන වචනේ. ඒ වගේම තමයි ඇසිල්ලක් පාසා සිදුවන කියන එකටත් ශනික කියලා කියනවා. ඉතින් රූපණ කියලා කියන්නේ මොකද්ද? රූපණ කියලා කියන්නේ දැක්වීමට රූපණ කියලා කියනවා, පැවසීමට කියනවා, පැහැදිලි කිරීමට කියනවා, විස්තර කිරීමට කියනවා. මේ වාගේ අර්ථ තමයි සිංහල භාෂාවේ මේ ශනික කියන එකට සහ රූපණ කියන එකට විවරණ හැටියට සපයන්න පුළුවන්කම තියෙනවා.
ඉතින් අපිට වැදගත් වෙන්නේ ශනික නිරූපණ, ශනික මේ මොහොතක් පාසා ඇසිල්ලකින් කරන නිරූපණයක්. ශනයකින් කරන නිරූපණයක්. මේ ශනික නිරූපණ කියන එකටම තව භාවිතා කරනවා අපි එසන නිරූපණ කියලා. එම මොහොතේ එසැනින් කරන නිරූපණය. එසැනින් කරන නිරූපණය ශනික නිරූපණ හැට අර්ථ ගන්නවන්නට පුළුවන්. නමුත් මොන යම් හෝ කාරණාවක් එසැනින් කරා කියලා ඒක ශනික නිරූපණයක්, එසෙන නිරූපණයක් වෙනවාද කියන කාරණය නාට්‍යාරංකලා විශේෂදී විග්‍රහ කරගන්නට ඕන. මොකක් හරි දෙයක් හුදු අවස්ථාවක් වෙන්න පුළුවන්, චරිතයක් වෙන්නට පුළුවන්, කෙටි නාට්‍යයක් වෙන්නට පුළුවන්, විවිධ නාට්‍යයක් වෙන්නට පුළුවන්, අභිරූපණයක් වෙන්නට පුළුවන්. ඒ මොන යම් හෝ ඝන එකක් වුණත් ශනිකව කරයි කියලා එහි ශනික නිරූපණයෙහි ගුණාත්මක භාවය සහ න්‍යායාත්මක භාවය තියෙනවද කියන කාරණේ හිතන්නට ඕන. ශනික නිරූපණයක් වෙන්නට නම් එහි ලක්ෂණ ගණනාවක් තියෙන්නට ඕන. මම කිව්වා හුදු අවස්ථාවක් කරපෙන්වීම, හුදු චරිතයක් කරපෙන්වීම ශනික නිරූපණයක් වෙන්නේ නැහැ. අපි කතා කරන න්‍යායාත්මක කාරණා සහ නාට්‍යාරංකලාව පාදක ප්‍රායෝගික කාරණාවත් එක්ක හුදු අවස්ථාව, නිකන් අවස්ථාවක් කරලා පෙන්නන එක. අපි සමහර විට අපි හිතමු මෙන්න මෙහෙම එකක් කියලා. අපි ඒ දණ්ඩක යනවා. ඒ දණ්ඩේ යන අවස්ථාවක් නිරූපණය කරන්න කියලා කියනවා. ඉතින් ඒ දණ්ඩේ යන එක ඒ දණ්ඩේ ගිහිල්ලා ඉවර කරලා කියලා පෙන්නනවා. නමුත් ඒක ශනික නිරූපණය ගණයට ගන්න පුළුවන්කමක් නැහැ. ශනිකව නිරූපණය කරන එක තමයි. නමුත් අපි කතා කරන නාට්‍යාරංකලාවේ න්‍යායාත්මක කාරණාත් එක්ක ගලප්ප ගන්නට ඕන ශනික නිරූපණයක් වෙන්න මොනවද තිබිය යුතු ලක්ෂණ කියන කාරණා. තව එකක් ගන්නකො පන්ති කාමරේ නායක කෙනා. පන්ති කාමරේ නායක කාම පස්සේ ඔබ හිතුවොත් එහෙම සාමාන්‍ය ස්වභාවය මොකද්ද? ළමයි සීසී කර දුවයි, දෙස්වරු නගේ, කෑ ගහයි නේද? පොළ මුගුරු ගනි. මෙන්න මේ ස්වභාවය තමයි තියෙන්නේ. ඉතින් ඒක කරලා පෙන්නනවා. ඉතින් ඒක ඒ විදිහට කරලා පෙන්වීම මේ අපි කතා කරන නාට්‍යෝජිත අවස්ථා ශනික නිරූපණ කියන ගණේලා සැලකිය හැකිද කියන කාරණේ දෙවරක් සිතන්නට ඕන. එසේනම් මම මේ කියන්නේ මොකද්ද? එහෙම හුදු අවස්ථාවක්, සිදුවීමක්, චරිතයක් කරලා පෙන්වන එක ශනික නිරූපණයක් වෙනවාද කියන එක ඔබ විග්‍රහාත්මකව මම මේ කියන කාරණාවලට අමතරව සොයාගෙන ගවේෂණය කළා, නිරීක්ෂණය කළා, පරිශ්‍රණය කළා අර්ථකථනය කරගන්නට ඕන කාරණාවක්. ශනික නිරූපණය පිළිබඳ විවිධ අදහස් තියෙනට පුළුවන්. විවිධ මත තියෙනට පුළුවන්. නමුත් ඒක ඔබ තරාදියේ තට්ටු දෙකකට දාලා කිරලා මැල්ලා නිවැරදිම දේ ගන්න එක වගකීම අධ්‍යයනය කරන පුද්ගලයෙක් හැටියට ඔබේ වගකීමක් වෙනවා. අපි බලමු ශනික නිරූපණයක තිබිය යුතු ලක්ෂණ මොනවද කියලා. එක ලක්ෂණයක් තමයි මේ කල් වේලා ඇතුව සකස් කරගත්ත පිටපතක් නොතිබීම. කල් වේලා ඇතුව සකස් කරගත්ත පිටපතක් නැහැ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් වේදිකාවක රඟ දක්වන කෙටි නාට්‍යයක් වෙන්න පුළුවන්, දිගු නාට්‍යයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් වීදි නාට්‍යයක් වෙන්න පුළුවන්. වර්තමාන වෙනකොට වීදි නාට්‍ය වලට කලින් සකස් කරගත්ත පිටපත් තියෙනවා. නමුත් ශනික නිරූපණයේදී කලින් පූර්ව සකස් කරගත්ත පිටපත් දකින්නට ඇත්තේ නැහැ. ඊළඟ කාරණේ කල් වේලා ඇතුව කල් තියා සකස් කරගත්ත ආනුෂිකාංග නොතිබීම ඇත්තේ නැහැ. ඒ කියන්නේ වේදිකා පස්තුවල. හැබැයි මේකේ නැතුවා කියන එක නෙවෙයි, මේ භාවිතා කරන්න බෑ කියන එක නෙවෙයි. නමුත් කල්තියා කලින් සකස් කරගත්ත පූර්ව සූදානමකින් සකස් කරගත්ත ආනුෂිකාංග ඇත්තේ නැහැ. මේ වේදිකා පස්තුවල නැති වෙන්න පුළුවන්, අංග රචනය වෙන්න පුළුවන්, ඇඳුම් වෙන්නට පුළුවන්, සංගීතය වෙන්නට පුළුවන්, මේ ආලෝකකරණය වෙන්නට පුළුවන්. කල් වේලා ඇතුව පූර්ව සකස් කරගත්ත ආනුෂිකාංග ඇත්තේ නැහැ. ඒ මොහොතේ ශනිකව සකස් කරගන්න සමහර විට ඔබ පන්ති කාමරයේදී පාසලේදී මේ නිරූපණයක් කරනකොට ඒට අවශ්‍ය කුඩයක් වෙන්න පුළුවන්, මල් පෝච්චයක් වෙන්න පුළුවන්, පුටුවක් වෙන්න පුළුවන්, ඩෙස්ක් එකක් වෙන්න පුළුවන්. එහෙම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. අංග රචනය වුණත් එහෙම කරගන්න පුළුවන්. ශනිකව සකස් කරගත්ත අංග රචනයක් ශනිකව භාවිත කරන්නට පුළුවන්. තමන් ළඟ තියෙන අංග රචනා ද්‍රව්‍ය භාවිතා කළා. එහෙම ගැටලුවක් න්‍යායාත්මක පදනමක් නැහැ. භාවිතා කරන්න එපයි කියන කාරණේ. නමුත් පූර්වයෙන් අපි මම මේ කතා කරන්නේ වර්තමාන වෙනකොට භාවිතාවත් එක්ක. වර්තමාන වෙනකොට භාවිතාවත් එක්ක තමයි මේ කතා කරන්නේ. ඒතකොට පූර්ව සකස් කරගත්ත ආනුෂාංගික කලා දකින්නට ඇත්තේ නැහැ. ඊළඟට කාරණේ තමයි පෙර පුහුණුවකින් තොරවීම. පෙර පුහුණුවක් ඇත්තේ නැහැ. කලින් දැන් අපි දන්නවා වීදි නාට්‍යයක් වෙන්න පුළුවන්, කෙටි නාට්‍යයක් වෙන්න පුළුවන්, නාට්‍යයක් වෙන්නට පුළුවන්, වෙනත්
නිර්මාපී කාර්යයකදී අභ්‍යාස කරනවා. පුහුණුවෙන් කළා තමයි ඒක ප්‍රේක්ෂකයා වෙතට අරගෙන එන්නේ. නමුත් ශනික නිරූපණයේදී කල් වේලා ඇතිව පෙර පුහුණුවීම් කරලා ඇත්තේ නැහැ. පුහුණුවීමෙන් තොරව තමයි ශනික නිරූපණය ඉදිරිපත් කරන්නේ. ඒ වගේ ඊළඟ කාරණේ වැදගත් වෙන කාරණයක් ආංගික වාචික සහ සාත්වික කියන අභිනය ප්‍රබල වෙනවා. වාචික ආංගික සාත්වික කියන්නේ ඔබ දන්නවා මේ න්‍යායාත්මක කාරණා දන්නවා මේ නළුවාට තමන්ගේ ප්‍රකාශන මාධ්‍ය ශරීරයේ භාවිත කිරීමට සඳහා ප්‍රබල සාධකයක් හැටියට ආංගික වාචික සහ සාත්වික අභිනය ප්‍රබල සාධකයක් හැටියට ගන්නට පුළුවන්. ඊළඟ එක තමයි නැවුම් සිද්ධියක් පුවතක් යොදා ගැනීම. නැවුම් සිද්ධියක් යොදා ගන්න එකත් අලුත් පුවතක් තමයි තියෙන්නේ. අලුත් පුවතක් ඒ වෙලාවේ ගන්නා නැවුම් වූ පුවතක් අලුත් සිදුවීමක් තමයි භාවිතයට ගන්න ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තමයි ඊළඟ කාරණේ අහඹු රංගපෑම. කලින් සූදානම් කරගෙන මෙන්න මෙහෙමයි කරන්න කියන එක නෙවෙයි. නමුත් එහෙම නොවුනත් නළුවාගේ තියෙන තීක්ෂණ භාවය, නිර්මාපී බව, පරිකල්පනයේ වාගේ ගුණාත්මක ලක්ෂණත් එක්ක ප්‍රතිභා ශක්තියත් එක්ක ඔහු අහඹු රංගපෑමක් නිර්මාණාත්මකව ඉදිරිපත් කරනවා. ඊළඟ කාරණේ තමයි සිද්ධි අවස්ථාවල මුල මැද අග සහිතව ගැළපීමකින් යුතුව විකාශනය වීම. සිද්ධි සහ අවස්ථාවල මුල මැද අග ඔබ දන්නවා නාට්‍යාරංකලාව නාට්‍යයකදී අපි මහාධාරා වේදිකාගත වන නාට්‍යයකදී රංග දක්වන නාට්‍යයකදී මුලක් මැදක් අගක් සහිතව විකාශනය වෙනවා. ඒ වගේම මේකෙත් එහෙම තමයි සිද්ධි අවස්ථා නිරූපණයේදී මුලක් මැදක් අගක් සහිතව ඉදිරිපත් කරන එකත් මේ ක්ෂණික නිරූපණේ ලක්ෂණයක් වෙනවා. ඒ වගේම තමයි විඝටනයෙන් යුක්ත වීම. නොගැලපෙන අවස්ථාවන් දෙකක් රස නිෂ්පත්තිය සඳහා යොදා ගන්න එක. ඒ වගේම අපි නාට්‍ය රංකලාව සිද්ධාන්තවල කතා කරන ගැටුම වගේ නාට්‍යමය ගුණාංග මේ ක්ෂණික නිරූපණයේදී ඉතාමත්ම වැදගත් වෙනවා. මේ සමස්ත කාරණත් එක්ක නාටකීය බවකින් රංගපරම භාවයෙන් යුක්තව නාට්‍යමය ගුණයෙන් යුක්තව තමයි ක්ෂණික නිරූපණයක් ඉදිරිපත් කළ යුතු වන්නේ. එහෙම නැතුව මොකක් හෝ අවස්ථාවක් මම මුලින් සඳහන් කරපු ආකාරයට ඒ දණ්ඩක ගමන් කරන අවස්ථාවක් නිරූපණය කිරීමේදී ඒ දණ්ඩේ ගමන් කරලා අවසන් කරලා පෙන්වන එක ක්ෂණික නිරූපණ ගණේලා නාට්‍යාරංකලාවේදී සැලකන්නට පුළුවන්ද කියන ප්‍රශ්නය මා තුලත් ඔබ තුලත් ඇති විය හැකියි. හොඳයි. අපි දැන් මේ කතා කරන යන ක්ෂණික නිරූපණ කියන මාතෘකාව ක්ෂණික නිරූපණ ප්‍රධාන බෙදීම් දෙක යටතේ කතා කරන්න පුළුවන්. එකක් තමයි කේවල ක්ෂණික නිරූපණ. අනික සමූහ ක්ෂණික නිරූපණ. කේවල කියලා කිව්වොත් අපි දන්නවා තනියම කරන නිරූපණයක්, කණ්ඩායමක් සමූහයක් ඇතුව කරන නිරූපණයක්. ක්ෂණික නිරූපණ ප්‍රධාන ප්‍රභේද දෙකකට බෙදුවා කේවල සහ සමූහ කියලා. මේ මූලික බෙදීම අනුබෙදීම් වශයෙන් දක්වන්නත් පුළුවන්. මොනවද අනුබෙදීම්? චරිත ක්ෂණික නිරූපණ, ක්ෂණික අවස්ථා නිරූපණ, අවස්ථා ක්ෂණික නිරූපණ, ඒ වගේම ක්ෂණික අභිරූපණ, ක්ෂණික කෙටි නාට්‍ය, ක්ෂණික වීදි නාට්‍ය, ක්ෂණික කතා නිරූපණ. මෙන්න මේවා අර මූලික දෙක යටතේ අනුබෙදීම් වශයෙන් අපිට දක්වන්න පුළුවන්කමක් තියෙනවා. අපි මේ කතා කරපු අනුබෙදීම් යටතේ අපි බලමු ක්ෂණික චරිත නිරූපණය කියලා කියන්නේ මොකක්ද? ක්ෂණික චරිත නිරූපණයකදී වැදගත් වෙනවා කාලය, කෙටි කාලයක්. දීර්ඝ කාලයක් තිස්සේ පුරාවට මේක කරන්න පුළුවන් කමක් නැහැ. කෙටි කාලයක් තුල යම් නිශ්චිත චරිතයකට ප්‍රවිෂ්ඨ වෙලා අපි උදාහරණයක් හැට ගමු. රජ කෙනෙක් වෙන්න පුළුවන්, මහල්ලෙක් වෙන්න පුළුවන්, යාචකයෙක් වෙන්න පුළුවන්, තරුණයෙක් වෙන්න පුළුවන්. මේ මොකක් හරි එක චරිතයකට ප්‍රවිෂ්ඨ වෙලා ඒ චරිත ස්වභාවයන් ඉස්මතු කරමින් චරිතේ අභ්‍යන්තර සමාරෝපයෙන් යුක්තව මුහුණෙන් භාවයන් ඉස්මතු කරමින් ආංගික අභිනයට අනුකූල වන විදියට චරිතාංග රූපණකාරය යෙදීම. නිකම් මතු පිටින් දුවන එකක් නෙවෙයි, උඩ පීනන එකක් නෙවෙයි. හොඳින් ඒ චරිතය පිළිබඳ අභ්‍යන්තර ස්වභාවයන් ඉස්මතු කරමින් අභ්‍යන්තර සමාරෝපයෙන් යුක්තව ඒ ගති ලක්ෂණ චර්යාවන් ඉස්මතු කරමින් රූපණකාරය යෙදෙන එක තමයි කරන්නට ඕන දේ. ක්ෂණික චරිත නිරූපණේ මේක තමයි ලක්ෂණය. මේ තනි
තනි තනියම කරන්නට පුළුවන්, සමූහ වශයෙන් කරන්නට පුළුවන්. අභිරූපණය විශේෂයෙන් අපිට 60 70 යුගවලදී ලංකාවේ විශේෂයෙන්ම නවනන්දන විජේසිංහ මහතාගේ ප්‍රවේශයත් එක්ක අභිරූපණය පිළිබඳ කතා බහක් ඇති වෙනවා. ඊට පස්සේ මතක් කරන්න ඕන මාෂෝ වගේ ලෝක ප්‍රසිද්ධ අභිරූපණ ශිල්පීන්ගේ ශ්‍රී ලංකා ගමනත් එක්ක නව ප්‍රබෝධයක් ඇති වෙනවා. ඒ සඳහා තරුණයන් තුල සහ නාට්‍ය කලා ප්‍රේමීන් තුල ආශාවක් ඇති වෙනවා. ඒ ගැන හොයනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ලංකාවේ අභිරූපණ කලාව ව්‍යාප්ත වෙන්නේ. ඉතිහාසය සම්බන්ධයෙන් අපිට තවත් බොහෝ කරුණු කතා කරන්න පුළුවන්. නමුත් මම මේ මොහොතේ වඩා වැදගත් කොට සලකන්නේ ෂණිකව කොහොමද අපි අභිරූපණ රංගනයක් නිර්මාණය කරගන්නේ කියන කාරණය පිළිබඳව. විශේෂයෙන් මතක් කරන්න ඕන කාරණය තමයි අභිරූපණ රංගය කියන එකට අපි හඳුන්වා ගන්නවා පැන්ටොමයිම් කියන එක. ඊට පස්සේ අපි තවත් ආකාරයකින් සඳහන් කරනවා මයිම් ඩ්‍රාමා. එහෙම නැත්නම් අනුරූපණ රංගය කියන එක බොහෝ අවස්ථාවල විශේෂයෙන්ම අපරදිග බොහෝ තැන්වලදී කතා කරනවා. දැන් මම මේ කතා කරන්නේ පැන්ටොමයිම් කියන එක. විශේෂයෙන්ම ලෝකේ ව්‍යාප්ත වෙනවා එටියනේ දෙක්රූස් කියන ලෝක ප්‍රසිද්ධ අභිරූපණ ශිල්පියා තමයි ඔහු ඒ ශාරීරික භාෂණ ක්‍රමවේදය කියන එක හොයාගන්නේ. විශේෂයෙන්ම නිදහස් අවකාශයට ජීවය ලබා දෙන ගුණය තියෙන මේ රංගය. එතකොට වර්තමානයේ වෙන විටත් මේ රංගය පිළිබඳ දැඩි උනන්දුවක් තියෙනවා. මේක විවිධ ශිල්පීන් අතින් යම් වෙනස්කම් වලට භාජනය වෙමින් ඒවට නව අර්ථකථන දෙමින් සහ ඒවට පරිවේෂණ මට්ටමේ තව නිර්මාණ එකතු කරමින් ඒවා වෙනත් සහ වෙනස් වෙච්ච අවස්ථා අපිට දක් ගන්න පුළුවන්. කෙසේ වෙතත් බොහෝ වෙලාවට ওই පැන්ටොමයිම් කියන එක අපි සමාජයේ විශේෂයෙන්ම නාට්‍ය කලාව හදාරන තරුණයන් ශිල්පීන් අතරේ වඩාත් ජනප්‍රිය වෙලා තියෙනවා. මට මතකයි දැන් උසස් පෙළ නාට්‍ය ආරංකලා විෂය ධාරාවේ ප්‍රායෝගික කොටසේදී පරණ මීට පෙර තිබුණු විෂය නිර්දේශයේදී ප්‍රායෝගික කොටසට ලකුණු 15ක කොටසක් අන්තර්ගත වෙලා තිබුණා. ඒක අනිවාර්ය නිරූපණයක් විදිහට. නමුත් වර්තමානයේ අලුත් සිලබස් එකේ පැමිණීමත් එක්ක ඒ කොටස අයින් වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා ඇත්තටම විශේෂයෙන් පාසල් ළමයා අතරේ ඊටත් එහා ගිය උසස් පෙළ නාට්‍ය ආරංකලාව හදාරන දරුවා අතරේ මේ සඳහා උනන්දුවක් තිබුණා නම් මේ අපි කතා කරන පැන්ටොමයිම් එහෙම නැත්නම් අභිරූප රංගයේ වර්ධනයට මහත් රුකුලක් වෙන්න ඉඩ තිබුණා. නමුත් ඒ කොටස මේ වෙනකොට අයින් වෙලා තියෙනවා. සමහර අවස්ථාවලදී අපි දැක්කා මීට පෙර සමස්ත ලංකා පාසල් නාට්‍යවලදීත් මේවා කනිෂ්ඨාංශයට ජ්‍යෙෂ්ඨාංශය දක්වාම තරඟ අංශ නිර්මාණය වෙලා තිබුණා. නමුත් මේ වෙනකොට ඒකත්
අහිමි වෙලා තියෙනවා. දැනට ඉතිරිව තිබෙන්නේ සාමූහික රංගයක් පමණයි. ඉතින් නොයෙක් මේ සඳහා කාරණා මතුවෙනවා. මේ ශිල්පීන් හිගකම ගුරුවරුන්ට මේ පිළිබඳව තියෙන අවබෝධය මදිකම. නමුත් ඉතින් අපි පිළිගත යුතු කාරණය තමයි මේ මගේ විශ්වාසය නම් අපි කොහොම හරි මේක ගුරුවරුන්ට ලබා දෙමින් ශිල්පීන් පුහුණු කරමින් ඒ දන්න කීප දෙනා හරි එකතු කරගෙන මේකට යම් ක්‍රමවේදයක් හදාගෙන මේක ආරක්ෂා විය යුතු ළමුන්ට විශේෂයෙන්ම රංකලා විෂය හදාරන දුවා දරුවන්ට මේකට අවස්ථාවක් ලබා දිය යුතුයි කියන කාරණය මතක් කරන්න වටිනවා සහ එහෙම විය යුතු කාරණයක්. කෙසේ වෙතත් අපේ දරුවෙක් යම් උත්සාහයක් තියෙනවා නම් ඒ සඳහා කැමැත්තක් තියෙනවා නම් අභිරූප රංගයක් ඉදිරිපත් කරන්න කුමන අවස්ථාවක හරි විශේෂයෙන්ම ෂණික අභිරූප රංගයක් ඔබ මතක් කරගත යුතු අවධානයෙන් පසුවිය යුතු කාරණා 4ක් පිළිබඳව මම මතක් කරන්න කැමතියි. දැන් පළවෙනි කාරණේ තමයි ඔබ කවුද කියන කාරණය. ඒ කියන්නේ ඔබ අභිරූපණ රංගයක් ඉදිරිපත් කරන්න සූදානමින් සිටිනවා නම් පළවෙනි කාරණය ඔබ කවුද කියන එක හොඳ අවබෝධයෙන් ඉන්න ඕන. දෙවෙනි කාරණය තමයි ඔබ රැඳී සිටින්නේ කුමන ස්ථානයකද කියන කාරණය. එහෙම නැත්නම් ඒ පරිසරය වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා හිස් අවකාශයක තමයි මේ ජීවිය ලබා දෙන්නේ. ඒක නිසා හරි වැදගත් ඔබට තියෙනවා ඔබ සිටින තැන ඒ පරිසරය ප්‍රේක්ෂකයාට අඟවන්න නිදහස් අවකාශය තුල. ඊළඟට කාරණේ තමයි ඊට වැදගත්ම එක ඔබ මුහුණ දී සිටින්නේ කුමන අවස්ථාවකටද? මේක ඊට වැදගත්ම කාරණේ තමයි භූමිකාව. ගැටුම කියන අවස්ථා මෙන්න මේ කියන කාරණේදී මතක තබා ගත යුතු දෙයක්. හතරවෙනි කාරණේ මම කිව්ව විදිහට අවසන් කාරණේ තමයි ඔබ මුහුණ දෙන්නේ කා සඳහාද? එහෙම නැත්නම් මුහුණ දෙන අවස්ථාවේ ඔබට මුහුණ දිය යුත්තේ කුමන පුද්ගලයාද? නැත්නම් කුමන ද්‍රව්‍යයක් සමගද කියන කාරණයත් අපි මතක තබා ගත යුතු කරුණක්. ඒ අනුව දැන් මම කරුණු 4ක් කිව්වා. මෙන්න මේ කරුණු 4 මතක තියාගෙන එසේනම් මම මේ සඳහා මුහුණ දිය යුත්තේ කුමන ආකාරයකින්ද කියලා හිතලා තමයි මේ නිරූපණය කරන්න වෙන්නේ. හින්දා මේ කියන කාරණා 4 අමතක කරන්න එපා. තව මම දැකලා තියෙනවා විශේෂයෙන්ම ওই ආධුනික විශේෂයෙන්ම පාසල් මට්ටමේ යම් ප්‍රාදේශීය ශිල්පීන් තුල තියෙනවා. අපි අර ඒ අවස්ථාවට ඒ චරිතයට භූමිකාවට මුහුණ දෙනවට කියන කාරණය පැත්තකින් තියලා විශේෂයෙන්ම අර පැන්ටොමයිම් වල තියෙන තාක්ෂණික දේවල් මේ රංගයට ඔබන්න උත්සාහ කරන එක. දැන් අපි ඊළඟට අපි කරන්න යන්නේ කාරණේ ඒක හරි පැහැදිලි වෙයි. දැන් ඊතර තියෙන්නේ බෙරයක් වාදනය කිරීම කියන කාරණය. ඒතකොට බෙරයක් වාදනය කියන ඔබට බලා ගන්න පුළුවන් මම බෙරයක් වාදනය කියන කාරණය කොහොමද මම මේක නිර්මාණශීලීව අවසානයේ දක්වා ගෙනල්ලා තියෙන විදිය. මම ඒකට අනවශ්‍ය විදියට අභිරූපණ පැන්ටොමයිම් වල තියෙන තාක්ෂණය උදාහරණයක් විදියට කඹ නැගීම තියෙනවා, පඩි පෙළ නැගීම වගේ අපිට ජීවිතය කරන බොහෝ දේවල් ඒ තාක්ෂණිකව කරන්න පුළුවන්. ඒ අවකාශය චලනය කරමින්. නමුත් මම ඒකදී යොදාගනි තියෙන්නේ ඔබට පැහැදිලි වෙයි ඒකට අවශ්‍ය දේවල් ටික පමණයි. ඒකින්ද බලෙන් බොරුවට අභිරූපණ රංගයක් සඳහා ඔබ දන්න සියලු තාක්ෂණ ඒකට එකතු කරලා ඒ රංගය මරන්න එපා. ඒ අවස්ථාව මරන්න එපා. අපිට අවශ්‍ය වෙන්නේ අවස්ථාව මතු කරමින් හරි පැහැදිලි රසවත් අවසානයකට අරගෙන එන එක. එතකොට මේ බෙරේ කතන්දරයේදී ඔබට හරි පැහැදිලි වෙයි මම ඒක ඇතුලේ ගැටුම අන්තර්ගත වෙලා ඒ පරිසරය තුල ඒ ස්ථානය තුල ඒ භූමිකාවට මුහුණ දෙන සිදුවෙන කාරණයක් එක්ක අවසානයේ රසවත් ආකාරයෙන් මේක අවසන් කරන විදිය. ඉතින් මෙන්න මේ දේවල් කීපේ තමයි අපිට මතක් කරන්න වෙන්නේ. ඔබත් මේ පිළිබඳව අධ්‍යයනය කරන්න, හදාරන්න ඔබට රසවත් අත්දැකීමක් ඇති කරගන්න පුළුවන් වෙයි.
ශනික අභිරූපණය. අපි මේ වෙනකොට ශනික චරිත නිරූපණය සහ ශනික අභිරූපණය පිළිබඳ කතා කරා. ඊළඟට ශනික කෙටි නාට්‍ය, ශනික වීදි නාට්‍ය සහ අවස්ථා ශනික නිරූපණය පිළිබඳ ඔබ සමග සාකච්ඡා කරන්නට තියෙනවා. ඉතින් අපි ඉදිරි වීඩියෝ එකකදී ඔබ සමග ඒ පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් මා සමුගන්නවා. ඉතින් ඔබ පියමනින මාවත රජස් කටු කොහොල් වලින් තොර රතු පළසක් මත රෝස මල් ඇතුරු සොඳුරු මාවතක්ම වේවා. ආයිබෝවන්.